හරි අපි යන්නේ 2018 ගානට 2018 ගානට 2018 ගාන තියෙන්නේ බලාගන්න 2018 ගානේදී ඉතින් අර කතන්දරේමයි පරණ කතාවමයි තියෙන හැබැයි මේ ගාන චුට්ටක් විශේෂයි. යාළුවෙන් අහනවා වර්ගද ශ්‍රිතෙහි සමමිතිය සැලකීමෙන් කියලා. මම ඔයාලට කලින් කිව්වා නේද 2016 ගාන හදද්දී වගුවේ මේ අවම සහ උපරිම අගේ නැත්නම් කියන්නේ අවම සහ උපරිම අගේ නෙවෙයි නම් අපෙන් අහලා තියෙන්නේ අපිට කෙලින්ම සමමිතිය සලකලා අදාළ x හෝ y කණ්ඩායම් අගයන් ලියන්න පුළුවන්. වගුව බලලා අදාළ x හෝ y කණ්ඩායම් අගයන් ලියන්න පුළුවන්. හරිද? එතකොට වර්ග ශ්‍රිතෙහි සමමිතිය සැලකීමෙන් x සමානයි 4 වන විට y වල අගය ලබා ගන්න කියලා තියෙනවා. ඔයාලට ඉතින් බැලුව බැලමට තේරෙනවා සමමිතිය සලකපුවම ඔතන සමමිතික වෙන්නේ ඍණ 3 වටා. ඍණ 3 වටා තමයි සමමිතික වෙන්නේ. කියන්නේ දෙකේ ඍණ 3 තියෙනවා. ඊට පස්සේ එකේ ඍණ 2 තියෙනවා. බිංදුවේ 1 තියෙනවා. 3 ඍණ 2 4 5 6නේ. බලන්න මේ ඍණ 2 වටා සමමිතික වෙන්නේ ඍණ 3 වටා සමමිතික වෙන්නේ ඍණ 3 වටා සමමිතික වෙන්නේ මේ ඍණ 3 වටා සමමිතික වෙන්නේ ඍණ 3 වටා සමමිතික වෙද්දී දෙපැත්තේ තියෙන ඍණ 2 හරි එහෙනම් ඉතින් මේ ධන එක තමයි මෙතනින් වැටෙන්නේ. හරිද? ඔක හරි දෙයක් නෙමෙයි. එතකොට x සමානයි 4 වෙද්දී y වලගේ කීයද? y වලගේ y සමානයි ධන 1. ඒ පළවෙනි කොටස. ඊට පස්සේ ලකුණු ලකුණක් දීලා තියෙනවා මේකට එක ලකුණක් දීලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි කොටස යාලා කියනවා පරිමාණයක් යොදාගැනීමේ වර්ග ශ්‍රිතෙහි ප්‍රස්ථාරය ඉහත අගය වගුවට අදාළව අදින්න කියලා කියනවා. මම ප්‍රස්ථාරය ඇඳ. හොඳයි මම ප්‍රස්ථාරය ඇඳ. එතකොට ඔන්න ඔය වගේ කටු ප්‍රස්ථාරයක් ඉන්නේ මම ලක්ෂ ඔක්කොම ලකුණු කරේ නෑ. ඔයාලා මා කියන එක බලා ගන්න. හරිද? මේ මොකද මේකේ අද අදින්න කිව්වොත් එහෙම මට පැයක් විතරයි ඔක අදින්න. හරිද? මේකේ කණ්ඩාංග තල නෑ. හරි. එතකොට මේ ඔන්න ඔය වගේ දල ප්‍රස්ථාර හැඩයක් එන්නේ. ඒක මේ මාකින් එකම ඔයාලා බලලා හදාගන්න. ඊට පස්සේ x ගේ අගය බිඳුවේ සිට 2 තෙක් වැඩි වන විට y ගේ හැසිරීම විස්තර කරන්න කියලා කියනවා. x කියන්නේ මෙයා. x මෙන්න මේ x කණ්ඩායම තලයනේ මේ තියෙන්නේ. මේ තියෙන x කණ්ඩායම තලයේ මේ තියෙන y කණ්ඩායම තලය. පැහැදිලිද? x ගේ අගය මෙතනනේ බිඳුව තියෙන්නේ. x ගේ අගය බිඳුවේ ඉඳන් 2ට වැඩි වෙද්දී මෙන්න මෙතෙන්ට යද්දී x ගේ අගය බිඳුවේ ඉඳන් 2ට වැඩි වෙද්දී y ට මොකද වෙන්නේ කියලා අපෙන් අහනවා. x ගේ අගය බිඳුවේ ඉඳන් 2ට යද්දී y ට මොකද වෙන්නේ කියලා එයාලා අපෙන් අහනවා. බලන්න y ට මොකද වෙන්නේ කියලා. බිඳුවේදී y වල අගය කීයද? x බිඳුවේදී y වල අගය ධන 1යි නේද මේ? x බිඳුවේදී ප්‍රස්ථාරය ඉන්නේ කොතනද බලන්න. x බිඳුවේදී ප්‍රස්ථාරය ඉන්නේ මෙතන. මේ කැපෙන තැන ඉන්නේ මේ. කැපෙන තැන ඉන්නේ. ධන 1 දින්නේ. ධන 1 දින්නේද කැපෙන්නේ? ආය ප්‍රස්ථාරය හැරියට අදලා බලනවා නම් තේරෙන්නේ ධන 1 දී කැපෙන්නේ. හරිද? ධන 1 දී කැපෙන්නේ. එතකොට ධන 1 තමයි ඉන්නේ. y ඉන්නේ ධන 1 දී. y ධන 1 ඉඳන් මෙහෙම ටික ටික අඩු වෙලා මෙතෙන් යනවා නේද? ඍණ 3ටම යනවා නේද? y ධන 1 ඉඳන් ටික ටික අඩු වෙලා ඍණ 3ටම යනවා නේද? පැහැදිලිද මම කියන කතන්දරේ? x බිඳුවේ ඉඳන් 2ට යද්දි y ධන 1 ඉඳන් අඩු වෙලා ඍණ 2ට යනවා. හරි නේද? එහෙනම් ඔයාලා ලියන්න ඕන කොල්ලා x අගය බිඳුවේ සිට 2ට වැඩි වෙන විට බිඳුවේ ඉඳන් 2ට වැඩි වෙද්දී y ට මොකද වෙන්නේ කියලා අහද්දී y එන්න අඩු වෙලා තියෙනවා. y ක්‍රමයෙන් අඩු වෙයි කියලා තිබ්බොත් ඔයාලට සමහරට ලකුණක් විතර හම්බෙයි. එහෙම නැත්තම් ඔයාලා ලිව්වනම් හරිද? ඔය එහෙම නැත්තම් ඔයාලා ලිව්වනම් පැහැදිලිව ඔතන කැපෙන ලක්ෂ කණ්ඩායමේ කියේ මෙහෙම ලියන්න පුළුවන්. ඔයාලා මෙහෙම පැහැදිලිව ලිව්වනම් ඒ කියන්නේ y එකේ ඉඳන් බිඳුව වෙනකම්. මේ තියෙන y නේ. y එකේ ඉඳන් ක්‍රමයෙන් අඩු වෙලා y බිඳුව වෙනකම් අඩු වෙනවා. මේ සිරස්ස ගත්තොත් එහෙම දැන් මේ තියෙන්නේ y වල අගයනේ. දැන් y සමානයි මම අයත් කියනවා. මෙහෙම තිබ්බොත් එහෙම මේ තියෙන y සමානයි 2 රේඛාව කියලා හිතන්න. y සමානයි 2 රේඛාව. මේ තියෙන y සමානයි 1 රේඛාව. මේ තියෙන y සමානයි බිඳුව රේඛාව. මේ තියෙන y සමානයි ඍණ 1 රේඛාව. කොහොමනේ? එතකොට මේ තියෙන y සමානයි 1 රේඛාව. හරිද? මේ තියෙන y සමානයි 1 රේඛාව. මේ තියෙන y සමානයි බිඳුව රේඛාව. එහෙනම් y එකේ ඉඳන් බිඳුව වෙනකම් ධන y අඩු වෙන්නේ. ධන y අඩු වෙන්නේ. අපි කතා 2017 දී අපි කතා කරා. y එකේ ඉඳන් බිඳුවට යනකම් ධන y අඩු වෙන්නේ. අඩු වෙලා
බිඳුවෙන් පස්සේ ඍණ 3ට එනකම් මේ බිඳුවේ ඉඳන් ඍණ 3ට එනකම් y ඍණ y අඩු වෙන්නේ මේ ඍණ 1 ඍණ 1.5 ඍණ 2 ඍණ 2.5 ඍණ 3 ඍණ y අඩු වෙන්නේ. එහෙනම් ඔයාලගේ උත්තරේ පැහැදිලිව තියෙන්න ඕන y එකේ ඉඳන් බිඳුව වෙනකම් ධනව අඩුවේ සහ y බිඳුවේ ඉඳන් ඍණ 3 වෙනකම් ඍණව අඩුවේ කියලා. y එකේ ඉඳන් බිඳුව වෙනකම් ධනව අඩුවේ y බිඳුවේ ඉඳන් ඍණ 3 වෙනකම් ඍණව අඩුවේ කියලා තියෙන්න ඕන. හරිද? පැහැදිලි නේද? මම එන විදිහයි විස්තර කරේ මේ y මෙතනින් පටන් අරන් එන්න අඩු වෙනවා. y ක්‍රමයෙන් අඩු වෙයි කියලා ලිව්වොත් ඔයාලට ලකුණක් විතර හම්බෙයි. හැබැයි y එකේ ඉඳන් බිඳුව වෙනකන් ධනව අඩු වෙලා y බිඳුවේ ඉඳන් ඍණ 3 වෙනකම් මේ බිඳුවේ ඉඳන් ඍණ 3 වෙනකම් y ඍණව අඩු වෙලා තියෙන්නේ. ඒක ඔයාලා පැහැදිලිව වචනෙන් විස්තර කරලා තිබ්බොත් ඔයාලට ඒ අදාළ ලකුණු දෙකම හම්බෙයි. හරිද? හරි. ඊට පස්සේ යාලා පෙන්වලා දිනවා වර්ග දිශිතය වර්ග පූර්ණ ආකාරයෙන් දක්වන්න. දැන් මේක අහලා බලන්න ලියලා එපා වෙන්නේ නැද්ද බං? මට නම් ලියලා එපා වෙනවා. හරි. මේක මේ හැමදාම අහන ප්‍රශ්නයක් නේ. එක්ක වෙනස් කරලා දෙන්නයි. හරිද? මේ හතරවෙනි කොටසේ නේ හතරවෙනි කොටස. තුන්වෙනි කොටසට අර මම කියපු විදිහට ඔයාලා උත්තර ලියන්න. හරිද? මම ඒක ලියන්න යන්නේ නැහැ. වර්ග දිශිතය y සමානයි x ඍණ a වතාව x වල y සම වර්ග දිශිතය y සමානයි x ඍණ a ගේ වර්ගය ධන b ආකාරයට ප්‍රකාශ කරන්න. සරලවුවොත් එම් වර්ග පූර්ණය කරන්න කියලා තියෙනවා. සමීකරණය ලියා ගන්න. අන්න වැඩි. සමීකරණේ දීලා නැහැ. දැන් මොකද කරන්නේ? මේක මේ උසස් පෙළ මට්ටමේ ඉඳන් හොයන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මම ඉතින් ඒ කියන්නේ අර ඔයාලට නිකන් අර දැන් ඔයාලා ලියන ක්‍රමය මම කියන්න. වර්ග පූර්ණ ආකාරයෙන් ලියද්දී ඔයාලා y සමානයි x ඍණ මොකක් හරි එකක් නේ මොකක් හරි එකක් වර්ගය ධන මොකක් හරි එකක්. මොකක් හරි එකක්. හරිද? මොකක් හරි එකක්. හරිද? මෙතෙන් එන්න ඕන පදේ මෙතෙන් එන්න පදේ හොයාගන්න. දැන් මෙතනත් දීලා දිනවනේ පදේ. මම a කියලා දීලා තියෙනවා නේ මෙයාලා පදේ. මම a කියලා දාන්න. a b කියලා දාන්න. මෙන්න මේ a විදිහට දාන්නේ කොල්ලා. ඔයා මෙතන a විදිහට දාන්නේ මේක සමමිතික අක්ෂයගේ. සමමිතික අක්ෂයේ x ඛණ්ඩාංකයගේ. හරිද? සමමිතික අක්ෂයේ x ඛණ්ඩාංකයගේ තමයි ඔයාලා මෙතන දාන්න ඕන. මෙතන සමමිතික අක්ෂයේ x ඛණ්ඩාංකයගේ ඔයාලා හරියට ප්‍රස්තාරය ඇඳලා නම් ඒ දෙකයි කියලා. හරිද? සමමිතික අක්ෂයේ x ඛණ්ඩාංකයගේ ඔයාලට ඒ හරියට ප්‍රස්තාරය ඇඳලා 2යි කියලා. එහෙනම් ඔයාලා මෙතන දාන්න ඕන x ඍණ 2 කියලා. x ඍණ 2. ඍණ 2 වර්ගය ධන. මෙතන මේ නියත පදය කියලා කියන්නේ කොල්ලා. නියත පදය කියලා කියන්නේ මේ ප්‍රස්තාරයේ අවම හෝ උපරිම අගය. අවම හෝ උපරිම අගය. අවම හෝ උපරිම අගය කිව්වම ඔයාලා ගන්න ඕනේ y ඛණ්ඩාංකයේ අගය. හරිද? y ඛණ්ඩාංකයේ අගය තමයි අවම හෝ උපරිම අගය විදිහට ගන්න. කියන්නේ y ඛණ්ඩාංකයේ අවම හෝ උපරිම අගය. දැන් එහෙම ප්‍රස්තාරයේ උපරිමයක් තිබ්බොත් එහෙම ඔයාලා ගන්න මෙන්න මේ උපරිමයක් වෙන y ගේ අගය. දැන් හිතන්න මෙහෙම එකක් තිබිලා මෙතන නිකන් ධන 4 වගේ තිබ්බා කියලා. එහෙනම් ඔයාලා මෙතන දාන්නේ ධන 4. හරිද? දැන් මෙතන තියෙන ඍණ 3නේ මේ අවමයක් වෙන ලක්ෂයේ y ඛණ්ඩාංකයේ අගය. අවමයක් වෙන ලක්ෂයේ y ඛණ්ඩාංකයේ අගය මෙතන දාන්න. y ඛණ්ඩාංකයේ ඍණ 3. ධනයි ඍණයි ගුණ වුණාම ඍණ x ඍණ 2 වර්ගය ඍණ 3. පැහැදිලි නේද? මේ කතන්දරේ පැහැදිලි නේද? මේ සමීකරණය කොහොම තමයි ගන්නේ. හරිද? මේ හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය කියලා අපි මේකට කියනවා. හැරුම් ලක්ෂයේ y ගේ ඛණ්ඩාංකය කියලාත් කියනවා. එහෙම නැත්නම් අවමයක් හෝ උපරිමයක් වෙන ලක්ෂයේ y ගේ ඛණ්ඩාංකය කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන්නේ සම්මිතික අක්ෂයේ ඒ සම්මිතික අක්ෂයේ x ඛණ්ඩාංකය අගය තමයි අපි මෙතන වර්ග පූර්ණේ මෙතන අගයට දාන්නේ. පැහැදිලි නේද? මම නිකන් දලව කිව්වේ මේක මේ එන විදිය තියරි වශයෙන් පැහැදිලි කරන්නේ නැහැ. දැන් මේ වෙලාවේ එක්සෑම් එකට දවස් ගණනක් තියෙන්නේ. හරිද? මම නිකන් අර ප්‍රශ්නේ ආවොත් මෙන්න මේ විදිහට කරන්න කියන එකයි මෙතනදී සරලව කියලා දෙන්නේ. හරි. ඊට පස්සේ අපි යන් ඊළඟ කොටස් වලට හරි යන්කෝ ඊළඟ කොටස් වලට අන්තිම කොටස කියනවා y සමානයි t යනු x අක්ෂයට සමාන්තර සරල රේඛාවකි. දැන් x අක්ෂයට සමාන්තර සරල රේඛාවක් කියන්නේ මොකක්ද බලන්න? x අක්ෂයට සමාන්තර කියලා කියන්නේ මෙන්න මේ පැත්තට. මේ සරල රේඛාවක් නෙමෙයි. x අක්ෂය මේකනේ. මේකනේ x අක්ෂය. ඔය x අක්ෂයට සමාන්තරය කියලා කියන්නේ මේ ඕනම එකක් සමාන්තරයි. x අක්ෂයට සමාන්තරයි. හරිද? ඒ කියන්නේ y සමානයි t කියලා කියන්නේ x අක්ෂයට සමාන්තර රේඛාවක් ලු. ඒ කියන්නේ මේ මොකක් හරි එකක් මම දන්නේ නැහැ මොකක්ද කියලා. y සමානයි t මේ ඕන එකක් y සමානයි t වෙන්න පුළුවන්. මේ ඕන එකක් y සමානයි t වෙන්න පුළුවන්. හරිද? මේ ඕන එකක් y සමානයි t වෙන්න පුළුවන්. සමාන්තර සරල රේඛාවකි. මෙම සරල රේඛාව සහ වර්ගද ශ්‍රිතයේ ප්‍රස්ථාරය. මෙන්න මේ සරල රේඛාව සහ වර්ගද ශ්‍රිතයේ ප්‍රස්ථාරය. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරය x ඛණ්ඩාංක
ධනවන ලක්ෂ දෙකකදී ඡේදනය වීම සඳහා තේරුන්නේ x ඛණ්ඩාංක ධනවන ලක්ෂ දෙකකදී ඡේදනය වීම සඳහා t පිහිටිය යුතු ප්‍රාන්තරය කුමක්ද කියලා අහනවා. බලාගන්න. එයාලා අපි කියන්නේ සරල රේඛාවක මෙම සරල රේඛාව සහ වර්ගදශිතයේ ප්‍රස්ථාරය. මෙන්න මේ වර්ගදශිතයේ ප්‍රස්ථාරය x ඛණ්ඩාංක ධනවන ලක්ෂ දෙකකදී ඡේදනය වීම සඳහා x ඛණ්ඩාංක ධනය කියලා කියන්නේ කොහොමද? x ඛණ්ඩාංක ධනය මෙන්න මේ කැලේ මෙන්න මෙතනින් එහාට නේද? මෙන්න මෙතනින් එහාට ටික නේද x ඛණ්ඩාංක ධන වෙන්නේ. මේ x ඛණ්ඩාංක ඍණ වෙන කැලේ ඍණ 2 ඍණ 1 ඍණ 2 ඍණ 3 මේ x ඛණ්ඩාංක ඍණනේ. මෙතනින් එහාටනේ x ඛණ්ඩාංක ධන වෙන්නේ. තේරෙනවද මේ? මෙතනින් එහාටනේ කොල්ල x ඛණ්ඩාංක ටික ධන වෙන්නේ. x ඛණ්ඩාංක ධනවන ලක්ෂ දෙකකදී ඡේදනය වීම සඳහා x ඛණ්ඩාංක ධනවන ලක්ෂ දෙකකදී ඡේදනය වෙන්නත් ඕනේ. ඒ කියන්නේ x ඛණ්ඩාංකේ ධන වෙන්නත් ඕනේ. ලක්ෂ දෙකකදී ඡේදනය වෙන්නත් ඕනේ. හරි. t පිහිටිය යුතු ප්‍රාන්තරය මොකක්ද කියලා අහන්න. තේරුන්නේ නැහැ වගේ නේද? බලන්න මෙහෙම එකක්. මෙන්න මේ ප්‍රස්තාරේ මම මෙහෙම අගියක් මොකුත් නැතුව මම නිකන් මෙහෙම ඉඳ ගන්නවා. හරිද? ඔහොමනේ තියෙන්නේ. දැන් y සමානයි t කියලා කියන්නේ මොකක්ද? මෙහෙක එකක් මෙහෙම එකක් වෙන්න පුළුවන්. මේක වෙන්න පුළුවන්. මේක වෙන්න පුළුවන්. මේක වෙන්න පුළුවන්. මේක වෙන්න පුළුවන්. මෙහෙම වෙන්න පුළුවන්. මේ ඕන එකක් වෙන්න පුළුවන් සමාන්තරයිනේ. මේ ඕන එකක් වෙන්න පුළුවන්. හරිද? එයාලා අපිට කියන්නේ x ඛණ්ඩාංක ධනවන ලක්ෂ දෙකකදී. දැන් x ඛණ්ඩාංක ධනයි කියලා කියන්නේ මෙන්න මෙතනින් එහාටනේ. මෙන්න මෙතනින් එහාට නේද x ඛණ්ඩාංක ධනයි කියලා කියන්නේ මෙතනින් එහාට. මෙතනින් එහාට ඡේදනය වෙන පරිදි y ට තියෙන්න පුළුවන් අගයක්. කියන්නේ t ට තියෙන්න පුළුවන් අගය කියලා නෑනේ. y කියලා කියන්නේ t කියලා දීලා තියෙනවනේ. එතකොට t ට ගන්න පුළුවන් අගයක් නේ අපි අහන්නේ. t පිහිටිය යුතු ප්‍රාන්තරය. දැන් මෙන්න මෙතන බලන්න. මෙන්න මේ y සමානයි t මේ රේඛාව බලන්න. y සමානයි t මේ රේඛාව බලන්න. මේ රේඛාවේ කොල්ලා එහෙම යද්දි බලන්න මේ x ඍණ වෙනවනේ. x දැන් මේ මෙතනින් එහාටනේ මං කිව්වේ ධන කියලා. දැන් මෙතනනේ බිඳුව තියෙන්නේ. මේ x වලගේ ඍණ වෙනව නේද? හිතන්න ඍණ 2 කියලා. දැන් x වලගේ ඍණ වෙනව නේද? එහෙනම් මෙතන තියෙන්න බෑ t කියන රේඛාව. උතන තියෙන්න බෑ. මෙතන තියෙන්න පුළුවන්ද මේ? මෙතනදී කැපෙන ලක්ෂය බලන්න මෙතනත් ඍණ පැත්තේ තමයි තියෙන්නේ. ඍණ ලක්ෂයේදී x තියෙනවා. මේ ඍණ පැත්තේ x තියෙනවා. එහෙනම් ඒ රේඛාව වෙන්නත් බෑ. ඕකත් මතලා දෙන්න. ඔහොම ගියපුවම ඔයාලට තේරෙනව නේද? ඔහොම ගියපුවම ඔහොම මෙහෙම රේඛා එන්දම ඔයාලට තේරෙනව නේද? මෙන්න මෙතනින් පටන් ගන්න රේඛාවට නම් මෙතනින් පටන් ගන්න රේඛාවේ නම් x අගය ධනයි නේද? දැන් ඔයා මෙතනින් රේඛාවක් ගහනවා ඔහොම රේඛාවක්. මෙන්න මෙහෙම රේඛාවක් ඔයා ගහනවා. ඔන්න ඔය ගහන රේඛාවේ y සමානයි t කියලා ඔහොම ගහන රේඛාවේ y සමානයි t කියලා ඔහොම ගහන රේඛාවේ x අගය බලන්න. මෙන්න මෙතනින් මේ ප්‍රස්ථාරය කැපෙන්නේ. ඔන්න ඔතන තියෙන x අගය බලන්න බිඳුව නේද? මෙතනින් එහාට මෙන්න මේ හරියද ඔයා මේ රේඛාවක් ගන්න y සමානයි t කියලා. මෙතන බලන්න x අගය. මෙතන මේ ප්‍රස්ථාරය කැපෙන x අගය ධන දශම ගාණක් නේද? ධන දශම ගාණක් නේද? පැහැදිලි නේද? ධන දශම ගාණක් නේද? එහෙනම් ඔයා මේ හරියෙන් ඇදලා බලන්න y සමානයි t කියන රේඛාව. y සමානයි t කියන රේඛාව ඔයා මේ හරියෙන් ඇදලා බලන්න. මේ හරියෙන් ඇදලා බලන්න. එතකොටත් ඔයාගේ මේ x ප්‍රස්ථාරයේ කැපෙන තැන y ඛණ්ඩ x ඛණ්ඩාංකයගේ ධනාගයක් නේද එන්නේ. කියන්නේ ඔයා මේ y සමානයි t කියන රේඛාව මේ හරියෙන් ඇඳුත් එහෙම ඒ ප්‍රස්ථාරයේ කැපෙන ලක්ෂයට අදාළව x ඛණ්ඩාංකයේ අගය ධනාගයක් නේද? පැහැදිලිද? ඔන්න ඔහොම ඔයාට අදින්න පුළුවන් නේද? මෙතන ඉඳන් මෙතෙන් යනකම්. මෙතන ඉඳන් මෙතෙන් යනකම් අදින ඕන එකක්. මෙහෙම ඇඳත් ඔයා මෙහෙම ඇඳත් ඔය කොතනින් ඇඳත් කොල්ලා මේ හම්බෙන x අගයේ ධනාගයක් නේද? මේ හම්බෙන x අගයේ ධනාගයක් නේද? පැහැදිලිද? ඒ අදාළ ලක්ෂයේ කැපෙන ඛණ්ඩාංකයේ x අගයේ ධනාගයක් නේද? එහෙනම් ඔයා පටන් ගත්තේ කොතනින්ද? y සමානයි t අදින්න ධන 1කින්. ඔයා ඉවර කරේ කොතනින්ද? ඍණ 3. එහෙනම් ඔයාට y ධන 1 ඉඳලා ඍණ 3 වෙනකම්ම විචලනය කරන්න පුළුවන් නේද? ධන 1 ඉඳලා ඍණ 3 වෙනකම්ම y ඔයාට විචලනය කරන්න පුළුවන් නේද? ඒ විචලනය කොතනින් ඔයා y ඇඳත් අදාළ කැපෙන x ඛණ්ඩාංකයේ අගය ධනාගයක් නේද? පැහැදිලිද මං කියන කතන්දරේ? මේ චුට්ටක් හිතන්න ඕන. හරිද? ඔයා y සමානයි t කියන රේඛාව මෙහෙම අදිනවා. ඇදගෙන යද්දී ඔයාට තේරෙනවා දැන් ඔයා මෙතනින් පටන් අරන් මෙහෙම ඇදගෙන යනවා. ඇදගෙන යද්දී ඔයාට තේරෙන එක තැනකදී ඔයා මෙතනින් එහාට අදින මෙතනින් පහළට අදින රේඛාවල ප්‍රස්ථාරයේ ඡේදනය වෙන ලක්ෂයේ x ඛණ්ඩාංකයේ අගය ධන වෙනවා. x
x ඛණ්ඩාංකයේ අගය ධන වෙනවා. එහෙනම් ඔයාට තේරෙනවා මෙතනින් පල්ලෙහාට ඔයා අදින ඕනම රේඛාවක් ඡේදනය කරන ලක්ෂයේ x ඛණ්ඩාංකයේ අගය ධනයි කියන එක. එයාලා අපෙන් ඒක නේද අහලා තියෙන්නේ. ඔව්. එයාලා අපෙන් ඒක අහලා තියෙන්නේ. එයාලා අපෙන් අහලා තියෙන්නේ ඒක එහෙම වෙන පරිදි t ට ගන්න පුළුවන් අගය. වෙනත් විදිහකට ගියොත් x ට ගන්න මේ y ට ගන්න පුළුවන් අගය. ඉතින් ඔයා විචලනය කරන්නේ කොතෙන්ද කොතෙන්ද? ධනයක ඉඳන් ඍණ තුනකම් තමයි ඔයා ඒක විචලනය කරන්නේ. එහෙනම් ඔයාලට කෙලින්ම ලියන්න පුළුවන් t වල අගය ඍණ 3ට වඩා වැඩි පරාසය සහ ධනයකට වඩා අඩු පරාසය තියෙනවා කියලා. මේ ඔයා මෙතන දැන් මෙතනනේ y විචලනය කරන්නේ. y කියලා කියන්නේ t කියලා අපිට දීලා තියෙනවානේ. එහෙනම් t වල අගය එකේ ඉඳන් ඍණ 3ට වෙනකම් පරාසය තුල ඔයාට මේ ප්‍රස්ථාරයේ විචලනය කරන්න පුළුවන්. ප්‍රස්ථාරයේ කැපෙන ලක්ෂය x ඛණ්ඩාංකයේ ධනාගයක් එන විදිහට. මං හිතනවා මේ කතන්දරේ පැහැදිලි වෙන්නේ නැති කියලා. හරිද? ඔන්න එහෙනම් 2018 ප්‍රශ්නේ අමාරුයි කියලා කොටසකට හරි හිතන්න තියෙන කොටසකට හරි තිබ්බොච්චරයි. නැත්නම් අර කලින් ගිය අවුරුදු වල අහලා තිබ්බ දේවල්ම තමයි මේ අවුරුද්දෙත් අහලා තිබ්බේ. හරි අපි යන් 2019 ප්‍රශ්නෙට.